ගුරුවනේ අපිට දැන් තියෙනවා තවත් ද්‍රාවණ කීපයක්. මේ බලා ගන්න. ඒ ද්‍රාවණ ඔක්කොම එක වගේම තමයි. වර්ණ ද්‍රාවණ. හරි. බැලු බැල්මට වතුර වගේ. නමුත් පුතේ මේව නම් වතුර නෙමෙයි. විද්‍යාගාරයකදී බොහොම පරිස්සම් විය යුතු අවස්ථාවක්. අපි විද්‍යාගාරයේදී බලමු මේ ද්‍රාවණ තුන මොනවද කියලා. අපි ඒ සඳහා භාවිතා කරනවා pH කඩදාසි. ඉතින් මේ තියෙන්නේ pH කඩදාසිය දාලා මේ pH කඩදාසි එවන එකේ මේ වගේ වර්ණ කේත වෙන් කරලා තියෙනවා. මේ තියෙන්නේ කහ පාට pH කඩදාසිය. හොඳට බලා ගන්න වර්ණ ටික කහ පාටයි pH කඩදාසිය. හරි. අපි ඉස්සෙල්ලාම බලමු පළවෙනි ද්‍රාවණයෙන් අරගෙන pH කඩදාසියට දාමු. පේනවාද කහ පාට කඩදාසියේ තද නිල් වර්ණය එනවා. එතකොට වර්ණ කේතයත් එක්ක සංසන්දනය කරලා බලන්න මේක අගේ හරියට pH 10 11 වගේ වර්ණ. එතකොට pH අගේ 10 11 වගේ වර්ණයක් තමයි මම මේ දාපු ද්‍රාවණේ. මේ දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්ණයක්. හරි. ඊළඟට අපි දෙවන ද්‍රාවණය දාලා බලමු. පේනවද ඒ කහ පාට කඩදාසිය රතු තැඹිලි වර්ණයක් වගේ. අපි මේ වර්ණ කේතයත් එක්ක සංසන්දනය කරලා බැලුවම මේක pH අගය එක වගේ. මේ තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒ වගේම අපි තුන්වන ද්‍රාවණය දාලා බලමු. බලන්න කහ පාට වර්ණයමයි හැබැයි ටික වෙලාවක් යද්දී ඒක නිකන් කොළ පාට වර්ණයේ බවට පත් වෙනවා. ඒක හරියට මොන වර්ණය වගේද? pH අගය 7 වගේ. හරියටම වර්ණ කේතේනවා pH අගය 7. මේ දැන් මේ ජලය. බලන්න pH කඩදාසි උදව් කරගෙන අම්ල භෂ්ම වෙන් කරගන්න විදිය.